අයිබෝවන් කියලා ඔයාලා හැමෝම Hello Finland YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. අවුරුදු 2කමාරකට විතර පස්සේ ඔයාලත් එක්ක වීඩියෝ එකක් ෂෙයා කරගන්න හිතුණා. ඉතින් ඔක්කොටම කලින් කිසිම වීඩියෝ එකක් නැතුවත් මගේ channel එකෙන් unsubscribe වෙන්නේ නැතුව ටිකටම මගේ subscribersලා විදිහට හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් thank you. ඉතින් මේ වීඩියෝ එකේ මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ මගේ ලොකු බබාව මම යුනි එකට අරන් ගියපු දවසක්. මුලින්ම මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරේ මේ පොඩි ක්ලිප්ස් අරගත්තේ එයාට කවදා හරි ලොකු වුණාම බලන්න YouTube දාන්න හිතාගෙන නෙවෙයි. ඒ හින්දා මේක එක පැත්තට රෙකෝඩ් කරලා තියෙනවා. ඉතින් චුට්ටක් බලන්න අමාරු වෙයි. ඒක පොඩ්ඩක් බයා කරගෙන බලන්න කියලා මම ඔයගලගෙන් ආදරෙන් මුලින්ම ඉල්ලනවා. ඊට පස්සේ මං channel එකේ විස්තරය කිව්වොත් මට ඇත්තටම බබාලා ලැබුණාට පස්සේ channel එක සම්පූර්ණයෙන් වගේ අතෑරුණා. ඒකට එක හේතුවක් මම pregnant වෙන කාලේ වෙනකොට මගේ student visa status වලින් වෙන category එකකට මාරු වෙලා හිටියේ. එතකොට මට student visa සම්බන්ධයෙන් update කියන්නේ මම ඇත්තටම මේ channel එකෙන් share කරේ මගේ experiences නේ. ඉතින් එතකොට මම ඒක experience කරන්න නැති වුණාම මට ඒ සම්බන්ධයෙන් තියෙන updated ප්‍රමාණය අඩු වුණා. ඉතින් එතකොට මට දෙයක් හරියටම දන්නේ නැතිව share කරන්න බැරි නිසා මම ගොඩාක් වෙලාවට දේවල් share කරේ නැහැ සහ මට වෙලාවක් තිබ්බේ නැහැ. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයා දන්නේ නැතුව ඇති මම මේ channel එකේ මොනවද කලින් දැම්මේ කියලා. මේ channel එකේ තිබුණේ Finland student visa එකක් කරගෙන තනියම student visa එකක් කරගෙන Finland වලට එන්නේ කොහොමද කියලා විස්තර. ඉතින් මම මේක experience කරේ 2022 දී. ඉතින් ඒ කාලේ වෙනකොට මම experience කරපු දේවල් තමයි මම මේක share කරගෙන තිබ්බේ. මේ channel එක පටන් ගන්නකොට වෙන කිසිම YouTube channel එකක් තිබුණ නැහැ සිංහලෙන් ඒ දේවල් කියලා දෙන. හැබැයි මේ වෙනකොට ගොඩාක් YouTube channels තියෙනවා. ඕගලන්ට ගොඩාක් details ගන්න පුළුවන්. ගොඩාක් updated video YouTube channels. ඉතින් මං හිතනවා මගේ channel එකේ videos බලපු ඒ කාලේ videos බලපු ඔයාලා ගොඩ දෙනෙක් මේ වෙනකොට ෆින්ලන්ඩ් වලට ඇවිල්ලා ඇති කියලා සහ එහෙම ආව ගොඩ දෙනෙක් මට message කරලා කතා කරලා තියෙනවා. ඒක ගැන හරිම සතුටුයි මුලින්ම. සහ ඉස්සරහට මම channel එකෙන් ගොඩාක් දුරට student visa සම්බන්ධයෙන් videos අරගෙන එන්නේ නැති වෙයි. මොකද දැන් මට බබාලා දෙන්නෙක් ඉන්නවා සහ මම ඒ සම්බන්ධයෙන් ගොඩාක් දුරට අප්ඩේටඩ් නැහැ. කියන්නේ මම එක්ස්පීරියන්ස් කරපු දෙයක් නේ හැම වෙලේම මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. ඒකට මම ඒක එක්ස්පීරියන්ස් කරන්නේ නැතුව ඒක ෂෙයා කරගන්න යන එක එච්චර හරියන වැඩක් නෙවෙයි කියලා තමයි මට තේරෙන්නේ. ඉතින් ඒ හින්දා ඉස්සරහට මම channel එකකින් ගොඩාක් වෙලාවට මම දැන් ෆින්ලන්ඩ් වල මගේ life එකේ සහ එක තැන්වලට ගියාම එක්ස්පීරියන්ස් කරන දේවල් මේක ෂෙයා කරගන්නේ. මොකද මම හිතනවා මේ channel එක අතාරින එක අපරාධි කියලා සහ මට දැන් ටිකක් කාල වේලාව තියෙන හින්දා. හරි. ඉතින් වීඩියෝ එකට ගියොතින් කලින් කිව්වා වගේ මේ මගේ ලොකු බබාව මම යුනිවර්සිටි අරන් ගියපු දවසක් මාස 4ක් හරි 5ක් හරි වගේ ඇති. මම pregnant වෙනකොටත් ගොඩාක් mandatory subjects ඉවර වෙලා තිබ්බ නිසා මම කොයිම වෙලාවකවත් studies නැවැත්තුවේ නැහැ. මම දිගටම continue කරා. සමහර mandatory classes වලට husband වැඩ නම් මට බබාව අරගෙන යන්න වුණා. ඉතින් මේ හිම දවසක් මේක finish class එකක්. තව දෙයක් තමයි මගේ යුනි එකේ මට කිසිම ලෙක්චරර් කෙනෙක් කියලා නැහැ ඔයා බබාව අරන් එන්න එපා ඒක ඩිස්ටර්බ් වගේ දේවල් මට කවදාවත් කියලා නැහැ. හැම වෙලේම මට පුළුවන් තරම් සපෝට් එක දුන්නා බබත් එක්ක මේ වැඩේ හොඳටම කරගන්න. සහ යාළුවා පුළුවන් තරම් ක්ලාස් එකේ එන්වයරන්මන්ට් එක මට කම්ෆර්ටබල් කරලා දුන්නා ඒ වගේ දවස්වලට. ඉතින් ඇත්තටම මම ඒකට මගේ යුනි එකට සහ මගේ සියලුම ලෙක්චරර්ස්ලාට මාර ග්‍රේට්ෆුල්. මේ වගේ දවස්වලට මම ඇත්තටම බබාව අරන් වාඩි වෙන්නේ පිටිපස්සෙන් පෙළේ. මොකද මට එතකොට ප්‍රෑම් එක එහෙම සෙටල් කරගන්න ලේසි සහ ක්ලාස් එකේ අනිත් ළමයිට ඩිස්ටර්බන්ස් අඩුයි.
හැබැයි ක්ලාස් එකේදී මෙයා එක්ක ෆසී වුණොත් හරි ඇඬුවොත් හරි මොනවා හරි පොඩ්ඩක් ඩිස්ටර්බ් වෙන ගතියක් දැනුනොත් මම මෙයාව ටක් ගාලා එළියට අරන් යනවා. අනිත් ළමයිට ඩිස්ටර්බ් එකක් නොවෙන්න. ඉතින් මේ එහෙම දවසක් මේක කලින් කිව්වා වගේ ෆිනිෂ් ලෙක්චර් එකක් තමයි යන්නේ, ලැන්ග්වේජ් ලෙසන් එකක්. ඉතින් ඔහොම තමයි මෙයා දැන් මේ උදේම හැරවගෙන ආවහන්ද පොඩ්ඩක් නිකන් ටයර්ඩ් ගතියකින් ඉන්නේ. සහ මේ යාට මෙච්චර ලොකු ක්‍රවුඩ් එකකට මේ වෙනකොට යා ලොකුවට ෆැමිලියර් නැහැ. ඉතින් යාට පොඩ්ඩක් මේක අමුතුයි වගේ මම තමයි ඉන්නේ ඉතින් ක්ලාස් එකේ. ලොකුවට මට වද දුන්නේ නැහැ. ඉතින් ඇත්තටම මේ වැඩේ කරගන්නකන් ෂේප් එකේ හිටියා. කිරි ඕන වෙලාවට මම පම්ප් කරන් යන කිරි බොටල් ෆීඩ් කරනවා. නිදිමත වෙලාවට නිදි කරලා ප්‍රෑම් එකකින්ම හිමීට තියනවා. ඉතින් මේ වයසට ඉතින් ওই දෙක විතරනේ ලොකුවටම තියෙන අවශ්‍යතාවය. ඉතින් ඒ හින්දා ඒ දෙක ෆුල්ෆිල් වුණාම ඩයපර්ස් වල ප්‍රශ්නයක් නැත්තම් එයා ලොකුවට අඬන්නේ වද දුන්නේ නැහැ. මම හිතන්නේ මේ දවසේ මට ලෙක්චර්ස් දෙකක් තිබුණා මේ උදේ. ඔහොම තමයි ඉතින් ක්ලාස් එකේ වැඩ ටික වෙන්නේ. මේ වෙලාවෙ ඉතින් තව දෙයක් මතක් කරන්න ඕනේ. ඇත්තටම මේ වැඩේ ඉතින් මම සම්පූර්ණයෙන් තනියම කරගත්ත වැඩක් නෙවෙයි. මතක් කරන්න ඕනේ ඉතින් ගොඩක් අය මට උදව් කරනවා. ඇත්තටම ප්‍රෑම් එක තල්ලු කරන් යන්න, බෑග් එක උස්සන් යන්න, ඒ වගේ වැඩවලටත් මට කට්ටිය හිටියා. ඉතින් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ මේක බලනවා නම් චේතන අක්කා, හසරි අක්කා, රුගනි අක්කා, ඉතින් එයාලගේ හස්බන්ඩ්ලා, ට්‍රාන්ස්පෝර්ට් වලින් ඔය වගේ හැම දෙයකින්ම මට ඇත්තටම සෑහෙන උදව් ලැබුණා. සහනෝජ ඇන්ටි, භූමිත මල්ලි, ඉතින් ඔය කීප දෙනෙක් විතරයි, නම් කියපු නැති තව ගොඩ දෙනෙක් ඉන්නවා. ඉතින් ඔය වගේ මේ සපෝට් ටික තිබ්බේ නැත්නම් ඉතින් මට මේ ප්‍රෑම් සුත් අල්ලු කරන් මෙයාවත් අඩාගෙන බෑග් සුත් උස්සගෙන ඔක්කොම තනියෙන් කරගන්න පුළුවන් සෙල්ලමක් නෙවෙයි. ඉතින් යාලටත් ඇත්තට මේක බලනවා නම් මේ thank you කියලා මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. ඔය පේනවනේ ඉතින් ඔය වගේ පොඩි ප්‍රශ්නත් වෙනවා. දැන් මේ වෙලාවේ අර චුට්ටක් අමාරුයි. ඉතින් පොඩ්ඩක් එහෙන් මෙහෙන් සද්දක් දානවා. පොඩ්ඩක් බඩගිනි වෙලා ඉන්නේ. බඩගිනි වගේම යාර පොඩ්ඩක් නිදිමතයි. ඉතින් ඔහොම ෂේප් එකේ ක්ලාස් එක ඇතුලේ තියාගෙනම කිරි එක්කුත් දීලා හිමීට නිදි කරගන්න තමයි මම හිතන්නේ මම මේ try එකක් දෙන්නේ. කිරි එකත් පොවාගෙන හිමීට මේ බර්ප් එක්කුත් යවාගෙන මේ වෙලාවේ නම් හිතන්නේ ලෙක්චර් එක ඉවරයි. තව එක ලෙක්චර් එකක් මට මතක හැටියට මට තිබුණා. ඔය පේනවනේ ඉතින් මම බෑග්ස් පැක් කරගෙන ඒ ටික ඉවර කරගන්නකම් හවුලට වඩාගෙන ඉන්න කට්ටියත් ඉතින් ක්ලාස් එකේ ඉන්නවා. මේ තියෙන්නේ තව ලෙක්චර් එකක්. මේක මට මතක හැටියට ඒ සබ්ජෙක්ට් එකේ ෆයිනල් ප්‍රසන්ටේෂන් එකේ ඉතින් විසිටින් ලෙක්චරර් කෙනෙකුත් ඇවිල්ලා හිටියා. මේක නොගිහින්ම බැරි දවසක් සහ හස්බන්ඩ්ට නිවාඩු ගන්න පුළුවන් වුණේ නැති දවසක්. ඉතින් ඔය ප්‍රසන්ටේෂන් එක කරන්නේ ටීම් එකේ හිටියේ 3 දෙනා. ඉතින් ඔය ප්‍රසන්ටේෂන් එක කරන්නේ මිකේලිව කැරියර් එකේ දාගෙන ඒ වෙලාවේ ඇත්තටම ඕක හරි පොඩ්ඩක් කරදර වැඩක් වුණාට දැන් බලද්දි නම් මේ ආසත් හිතෙනවා. දැන් බලද්දි ඉතින් හරිම සතුටුයි කොහොම හරි වැඩේ ගොඩ දාගත්තා නේද කියලා. ඉතින් මිකේලි මේක කවදා හරි අනිවාර්යෙන් බලයි කියලා මම හිතනවා. ඉතින් ඔයා මේක බලනවා නම් ඔයා ඇත්තටම මට කරදර කරන්නේ නැතුව අඬන්නේ නැතුව ලොකු සපෝට් එකක් දුන්නා මේ වැඩේ මේ ගානට ගොඩ දාගන්න. ඉතින් මේ දැන් අපි ගෙදර යන්න හදන්නේ. ඔය පේනවනේ ඉතින් උදව්වට තව කට්ටිය ඇත්තටම හිටියා. මේක ඉතින් තනියෙන්ම මේ කරගන්න පුළුවන් වෙච්ච වැඩක් නෙවෙයි.
මේ ඒ අස්සේ මම රෙකෝඩුත් කරනවානේ ඉතින් ඕම තමයි ඉතින් ඔය දවස ඉවර වුණේ මම හිතන්නේ දැන් මට ගෙදර යන්නත් තාමත් හස්බන්ඩ් ඔෆ් වෙලා නැහැ ඉතින් මට මතක හැටියට මාව ඉතින් මට ට්‍රාන්ස්පෝර්ට් දෙන්නේ මේ වටේ ඉන්න කට්ටියම තමයි ඉතින් අපි කවුරු හරි එක්කෙනෙක් අපිව ඇවිල්ලා එක්කන් යන්න එනකන් තමයි මේ වාඩි වෙලා ඉතින් කියව ඉන්නේ එහෙනම් ඉතින් ඔහොම තමයි දවස ඉවර වුණේ. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. අලුත් වීඩියෝ එකක් ඉක්මනට අරන් එන්නම්. ඉතින් ඔයාලා මොනවද මගේ channel එකකින් ඉස්සරහට බලන්න කැමති කියලාත් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඉතින් අලුත් channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්න කියලාත් මතක් කරනවා. ආයෙත් මතක් කරනවා මොකුත් නැතුව වීඩියෝස් නැතුව මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා හිටපු ඔයාලට ගොඩක් thank you. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.